සියලු දෙනාටම ආයිබෝවන්. ඔගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ SL Guide YouTube channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකක. ඔයගලන්ට බලා ගන්න පුළුවන් OPNet testnet එක දැන් live ඇවිල්ලා තියෙනවා. මම මේ ගැන අපේ Telegram channel එකේ මීට දවස් කිහිපයකට කලින් තමයි post එකක් share කළේ. මම වීඩියෝ එකක් කරන්න හිතුවා මොකද සමහර අයට මේ ගැන හරි අවබෝධයක් නැතුව ඇති මේකේ කොහොමද මේ testnet එක වැඩ ටික කරගන්නේ කියන එක සම්බන්ධව. ඒ නිසා දැන් මම මුලින්දම ඔයගලන්ට කියලා දෙන්නම් පැහැදිලිව. දැන් මම ඉන්නේ ඒගොල්ලන්ගේ Twitter main page එකේ. ඔයාලට බලා ගන්න පුළුවන් ඒගොල්ලන්ට verified gold badge එකක් තියෙනවා. ඒ වගේම followers ලා 53000ක් පමණ දැනට මේකේ තියෙනවා. ඒ වගේම testnet එක පිළිබඳව මේකේ post එකක් share කරලා දෙනවා අප්‍රේල් 30. ඒ කියන්නේ තාම වැඩි දවසක් නැහැ. අපිට දැන් ඉඳලා මේක වැඩ කරගත්තොත් හොඳ reward එකකට යන්න පුළුවන්. ඒ වගේම මේක bitcoin එකත් එක්ක තමයි වැඩ කරන්න තියෙන්නේ. ඒක නිසා අනිවාර්යයෙන්ම ප්‍රොජෙක්ට් එක හොඳයි. ඔයාලට බලා ගන්න පුළුවන් මේක Bitcoin layer 1 DeFi කියලා තියෙනවා ප්‍රොජෙක්ට් එක. ඒක නිසා මිස් කරගන්න නැතුව මේක වැඩි කරගන්න අනිවාර්යයෙන්ම හොඳ reward එකකට යන්න පුළුවන් වෙයි. හරි බලමු කොහොමද මේකේ මුලින් ඉඳලා වැඩි ටික කරගන්නේ කියන එක. දැන් ඔයාලට මේ post එකේ මම හැම එකම share කරලා තිනවා. මුලින්ම මේ වගේ link එකක් ඇති. ඒ link එක open කරලා එන්න. ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් මෙතන වගේ Twitter account එක connect කරගන්න තියෙනවා. මෙතන Twitter account එක connect කරගන්න. දැන් මම දැනටමත් ඒ වගේම යාළුවනේ මේක කියන තියෙනවා මේකේ මේ ඔයාලට මේ මෙතනින් download wallet කියන එක click කරලා ඔයා මේ OP wallet එකක් හදාගන්න. wallet එකක් ඔයා හදාගෙන නැත්නම් මේ OP wallet කියලා තියෙනවා වෙනම wallet එකක්. මේකෙන් තමයි අපිට transaction කරන්න තියෙන්නේ. ඒක නිසා මේ OP wallet එක හදාගන්න extension එකක් තියෙන්නේ. ඔයාලට පුළුවන් මේක PC එකේ වගේම ඔයා mobile phone එක use කරනවා නම් ඒ අදාළ වෙබ් බ්‍රෝසර් එකෙන් මේක ඉන්ස්ටෝල් කරගන්න. හරි ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ එයාට තියෙනවා මෙතන ඔයාගේ Twitter account එක connect කරගන්න. මම මේ විදිහට connect Twitter කියන එක ක්ලික් කරලා මගේ Twitter account එක connect කරගන්නවා. හරි මට දෙයක් කියන්න අමතක වුණා ඔයගලන්ට මේ දැන් මේක Twitter එක connect කරගන්න කලින් ඔයාගේ wallet එක උඩ දකුණු පැත්ත උඩ ඇති connect wallet කියලා. ඒ wallet කියන එක ක්ලික් කරලා ඔයාගේ මේ OP wallet එක connect කරගන්න. ඊට පස්සේ තමයි Twitter wallet එක ඔයා connect කරගන්න ඕනේ. හරි දැන් Twitter wallet එක Twitter account එකත් connect කරගත්තට පස්සේ ඔයාට මෙන්න වගේ message එකක් එනවා මේ user engagement point කියලා. දැන් මේක එකපාරක් ඔයා share කරගන්න. ඔයාගේ Twitter ඔයා connect කරපු Twitter account එකේ මේක tweet now කියලා තියෙන එක ක්ලික් කරලා ඒක කරගන්න. එතකොට ඔයාට මේකේ ඔයාගේ post එක කවුරු හරි බැලුවත් ඔයාට point ලැබෙනවා. ඒ වගේම ඒකට like කළත් කවුරු හරි point ලැබෙනවා. ඒ වගේම කවුරු හරි ඒක repost කළත් ඔයාට point එක ගානේ ලැබෙනවා. මේ විදිහට දැන් ඔයාගේ Twitter account එක ගොඩක් followers ලා ඉන්නවා නම් මේක අනිවාර්යයෙන්ම ඔයාට වැදගත්. මොකද ඒගොල්ලෝ නිකන් හරි මේක tweet එකට ගියාට පස්සේ ඔයාගේ මේ post එක පේන නිසා ඔයාට ඒක බැලුවත් ඔයාට point add වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ user engagement point කියන එක මේ tweet එක අනිවාර්යයෙන්ම ඔයා මේක tweet කරගන්න. ඒක අනිවාර්යයෙන්ම ඔයාට වැදගත්. මොකද ඔයාට point ලැබෙනවා ඔයාගේ මේ post එක බලන like කරන ප්‍රමාණය අනුව. හරි ඊට පස්සේ ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් get testnet bitcoin කියලා තියෙනවා. මේක ක්ලික් කරලා ක්ලික් කරන්න. මොකද අපිට මේකේ අපිට පොසිට් අවශ්‍ය වෙනවා අපේ මේ transaction කරන්න. ඒක නිසා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයා කරන්න ඕනේ ඔයාගේ OP wallet එක open කරලා ඒකේ උඩ තියෙන address එක මේ account එකේ තැන තියෙන address එක ඒක copy කරගන්න. ඒ address එක අනිවාර්යයෙන්ම copy කරගන්න ඕනේ මේකේ පොසිට් claim කරගන්න. ඒක නිසා එතන ඇඩ්‍රස් එක මේ කොටුවක් වගේ තියෙන මේ එන්න එතනට ක්ලික් කරලා ක්ලික් කරලා පස්සේ ඔයාගේ ඒ ඇඩ්‍රස් එක කොපි වෙනවා. කොපි කරගෙන ඔයා නැවතත් ඔයා මේ පොසෙට් එකට ඇවිල්ලා මේ wallet ඇඩ්‍රස් කියන තැන කොපි කරගත්ත ඇඩ්‍රස් එක මේ විදිහට පේස්ට් කරන්න. ඊට පස්සේ captcha code එකක් තියෙනවා ඒකත් fill කරගෙන මේ විදිහට captcha code එකත් fill කරගන්න.
කැප්චර් කෝඩ් එක ෆිල් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා තියෙන claim TBTC කියලා ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේක අපෝ පැය 24කට පාරක් තමයි ඔයාලට ක්ලේම් කරගන්න පුළුවන් නැවත ප්‍රොසෙස් වෙන්නේ. ඊට පස්සේ ඔයාලට තව මේකේ මේ OP20 ටෝකන් කියලා තියෙනවා මෙතන. එන්න එකත් ක්ලික් කරලා ඒකෙත් තියෙනවා අපි ටෝකන් එකක් ක්ලේම් කරගන්න පුළුවන් මේ පිල් කියලා ටෝකන් එකක් තියෙනවා. ඒක ඔයාලට තියෙන මේ ක්ලේම් පිල් කියලා තියෙන එන්න එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔයාගේ මේ පොප් අප් එකක් එනවා වොලට් එකේ. OP එක්ස්ටෙන්ෂන් වොලට් එකේ පොප් අප් එකක් එනවා. ඒකත් ඕකේ කරගන්න. මේ විදිහට ඕකේ කරගන්න. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ පල්ලෙහා තියෙන දැන් ට්‍රාන්සැක්ෂන් එක කම්ප්ලීට් වුණා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා තියෙනවා copy පිල් ඇඩ්‍රස් කියලා එක. මේ තින් අන්න එතන ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ ඒක copy වෙනවා. ඔයාගේ කර්සර් එකට copy වෙනවා. ඊට පස්සේ නැවතත් ඔයා යන්න ඕනේ wallet එකට. OP wallet එකට යන්න. wallet එකට ගිහිල්ලා මෙතන බලා ගන්න මම දැනටමත් ඇඩ් කරලා තියෙන පිල් ටෝකන් එක import token කියලා තියෙන මෙන්න මේක ක්ලික් කරන්න. ක්ලික් කරලා මෙන්න එතන ඇඩ්‍රස් එක copy කරගත්ත ඇඩ්‍රස් එක paste කරන්න. ඊට පස්සේ next කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔන්න ඔය විදිහට ඔයාගේ wallet එකට token එක ඇඩ් වෙනවා. දැනටත් මම ඇඩ් කරලා තියෙන්නේ. හරි ඔය ටික තමයි faucet එක සම්බන්ධව කියන්න තියෙන්නේ ඔයාලට. හරි නැවත සයිට් එකට එමු අපි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දැන් ඔයාගේ මෙතන your point කියලා තියෙනවා. ඔයාගේ point ප්‍රමාණය ඒ වගේම invite කියලා තියෙනවා. total invite කියන්නේ ඔයා refer කරලා invite කරපු refer ප්‍රමාණය. ඊට පස්සේ පොඩ්ඩක් පල්ලෙහාට එන්න මෙතන තියෙනවා task කියලා option එකක්. එතනදී තියෙනවා අපිට Twitter task කීපයක් කරන්න. ඔයාගේ OP wallet එක එනතන OP ඒගොල්ලන්ගේ Twitter account එක follow කරනවට point 500ක්. ඒ වගේම අපි මුලින්ම අපි OP wallet එක connect කරගන්නවට point 1000ක් ලැබෙනවා. ඒ වගේම අපිට අපේ Twitter account එක මේකට connect කරනවට මෙතන point 500ක් ලැබෙනවා. ඒ වගේම අපේ Twitter name එක මෙන්න මේ තියෙන එක copy කරලා ඔයාගේ Twitter account එකේ name එකට දාන්න add කරන්න. එතකොට මෙතන point 10000 ලැබෙනවා. ඊට පස්සේ මෙන්න තව දෙයක් තියෙනවා. මේගොල්ලන්ගේ Discord එකට අනිවාර්යයෙන්ම join වෙන්න ඕනේ. ඒකේ අපි Discord එකේ පොඩි වැඩක් තියෙනවා කරන්න. Discord එකට join වෙන්න. ඒක click කරලා ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් ඕපන් ටාට් කියලා ගෲප් එකක් තියෙනවා. මෙතන ගෲප් එකක් තියෙනවා channel එකක් තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ නැවතත් ඔයා OP wallet එක ඕපන් කරගන්න. OP wallet එක ඕපන් කරලා මෙතන තියෙනවා public key කියලා. මෙන්න මේ එතන ඉස්සරහින් තියෙන කොටුවක් වගේ public key කියන ඉස්සරහින් තියෙන කොටුවක ඒක ක්ලික් කරලා ඔයාගේ public key එක copy කරගන්න. copy කරගෙන අර channel එකට ඇවිල්ලා ඇල ඉරක් දීලා ඇල ඉරක් දෙන. එතකොට උඩින් බලාගත්ත එක connect කියලා තියෙනවා. එන්නේ connect කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න වගේ message එකක් එන public key එක. දැන් ඔයා copy කරගත්ත public key එක මෙතනට paste කරන්න. paste කරලා enter key එක ඔබන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ wallet එක link කියලා බලා ගන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ Discord එකට join වෙලා මේ වැඩ ටික පොඩි වැඩක් තියෙන්නේ. ඒ වැඩේ මේ වැඩ ටික කරගන්න. හරි එතකොට ඔයාලට පුළුවන් තව මෙතන තියෙනවා මේ seasonal tasks කියලා. ඒ seasonal tasks කියන එකේ තියෙන Twitter tasks. ඒකේ තියෙනවා ඔයාලට මේ reply retweet quote post කරාට පස්සේ මේ ඒ post එක ඔයාලට point ලැබෙනවා. point 500ක් ලැබෙනවා. දැන් මෙතන මම එකක් කරලා තියෙන්නේ මේ උඩ තියෙන තමිල් පාටින් task complete කියලා මට point 500ක් ලැබිලා තිනවා. ඒ විදිහට අනිත් ඒවත් මට කරන්න පුළුවන්. ඒ විදිහට ඔයාගේ තියෙන හැමදේම කරන්න. මොකද මේකේ tasks expire වෙනවා. ඒ නිසා පුළුවන් විදිහට ඒ Twitter tasks එක කරන්න මාළු දෙයක් නැහැ. ඒ tasks එක like කරන්න, repost කරන්න, comment එකක් දාන්න. මේ වගේ පොඩි දේවල් තියෙන ඒ ටික කරගන්න. එතකොට ඔයාලට ඒක කරන්න පුළුවන්. ඊළඟට තියෙන මේ SAP එක. මේ SAP එක කරන්න නම් මේ TBTC and Moto කියලා තියෙනවා. මේකට SAP එකක් ගන්න ඕනේ. TBTC වල ඉඳලා Moto කියන token එකට SAP එකක් කරාට පස්සේ මේ වගේ හරි ලකුණ වැටෙනවා. දැන් මම කරලා තියෙන නිසා මේ තමයි මේ විදිහට හරි ලකුණ වැටලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට තියෙනවා මෙතන verify complete කියලා තියෙනවා. ඒකත් click කරලා verify කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙන්න මෙතනට යන්න. ගිහලා මෙතන තියෙනවා Moto SAP කියලා. ඒක click කරන්න. click කරලා පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන්. උඩින් දකුණු පැත්තේ කෙරවල තියෙනවා connect wallet කියලා බලා ගන්න පුළුවන් ඔයාලට. එන්නේ connect wallet කියන එක click කරලා ඔයාගේ OP wallet එක මෙතනට connect කරගන්න. දැන් මම wallet එක connect කරලා තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙන්න මෙතන මේ swap එකක් කරන්න TBTC වල ඉඳලා Moto කියන එක. දැන් මෙතන ඔයා Bitcoin කියන එක ලින්ම තෝරගන්න ඕනේ.
සෙල් කියන එක. ඊට පස්සේ මෙතන buy කියන එක ඉස්සරහින් select token කියන එක ක්ලික් කරලා මොටෝ කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ මේ විදිහට amount එකක් දෙන්න. මීට වැඩිය ඔයා කැමති amount එකක් දෙන්න. දැන් ඒක අඩු ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මම ටයිප් කරන විදිහටම ටයිප් කරගන්න. කළත් ඊට වැඩි වුණ අඩු කරන්න එපා. වැඩියෙන් ටයිප් කරාට කමක් නැහැ. අඩු කරගන්න එපා. ඔය විදිහට ටයිප් කරලා එතන පල්ලෙහා තියෙනවා swap token කියලා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ මේකේ දෙවෙනි ස්ටෙප් එකක් තියෙනවා reservation කියලා. මේ start reservation කියලා තියෙන. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ pop up එකෙන් message එකක් එනවා. ඒකත් okay කරගන්න. ඊට පස්සේ ෆයිනල් ස්ටෙප් එක විදිහට තාම අපි මේ කම්ප්ලීට් කරලා නැහැ swap එක. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඉන්නේ අන්තිම සක්සස් කියලා තියෙනවා. දැන් මේ කම්ප්ලීට් කරගන්න ෆයිනල් ස්ටෙප් එක ඔයාලට බලා ගන්න පුළුවන්. පල්ලෙහාට ආවට පස්සේ මෙතන තියෙනවා swap token කියලා. මෙන්න මේක ක්ලික් කරන්න. කලින් විදිහටම ඔයාලට බලා ගන්න පුළුවන් wallet එකෙන් pop up එකක් එනවා. ඒකත් okay කරගන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ බලා ගන්න පුළුවන් swap successful කියලා transaction send successfully කියලා බලා ගන්න පුළුවන්. මේක තමයි final step එක. මේක වැටෙන්නම ඕනේ swap එක complete වෙන්න. ඒ කියන්නේ මේක stage දෙකකට වගේ තියෙන swap එක. ඒක නිසා අනිවාර්යයෙන් මේක කරගන්න ඔයාලට daily swap එකක් දෙකක් මේකේ කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතන මොටෝ වල ඉඳලා පිල් token එකට swap එකක් කරන්න. ඒ විදිහට ඔයාලට පුළුවන් මේකේ swap කරගන්න. පුළුවන් තරම් swap කරගන්න බලන්න. එතකොට අපිට මේකේ transaction වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තව මේකේ මේ dApps එකේ අපිට තව පුළුවන් stake කරන්න, ඒ වගේම liquidity add කරන්න, ඒ වගේ වැඩ ටිකක් කරගන්න පුළුවන්. මේ විදිහට මොටෝ වල ඉඳලා වාට පිල් වලට swap කරන්න පුළුවන්. මම ඒක කරන්න යන්නේ නැහැ. මොකද මේක ටිකක් වෙලා යන නිසා. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන ඔප්ෂන් එකක් තියෙනවා stake. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ මොටෝ token එක stake කරන්න. මම දැන් කලින් stake කරලා තියෙන එකකින්ද මට token ප්‍රමාණයක් claim කරගන්නත් පුළුවන්. එතෙන්ද ඔයා කැමති මොටෝ ප්‍රමාණයක් ඔයාගේ තියෙන balance එක අනුව stake කරන්න දාන්න. stake කරලා පස්සේ මේ දෙයට pop up එකක් එන wallet එක එකත් confirm කරගන්න. හරි ඒ විදිහට confirm කරගත්ත පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ claim reward කියලා තියෙන මේකත් ඔයා claim කරගන්න ඒ stake එකේ අපිට ලැබෙන reward එකක්. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන pool කියලා තියෙනවා. මෙතනින් add liquidity කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් add liquidity add කරන්න පුළුවන්. මේක bitcoin වලින් ඉඳලා අපිට liquidity add කරන්න බෑ. තාම bitcoin වලට liquidity add කරන්න දෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් moto එකට වගේම පිල් එකට මේක liquidity add කරන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන අපිට bitcoin එකේ liquidity add කරන්න දෙන්නේ නැහැ. ඉස්සරහට තමයි ඒක අපිට ලැබෙන්නේ. ඒ නිසා ඔයාලට පුළුවන් මෙතනදී මොටෝ වල ඉඳලා පිල් වලට පිල් කියන ටෝකන් එකට liquidity add කරගන්න. දැන් මම මේක පෙන්වන්න යන්නේ නැහැ. දැන් මේක මේ liquidity add කරන එක සාමාන්‍යයෙන් ඔයා ඒ විදිහට කරගන්න. මම ලොකු දෙයක් නැහැ. අර කලින් විදිහ මොකද මේක දැන් මම ගොඩක් වෙලා මේ try කළා මේ transaction fail වෙනවා. ඒක නිසා කලබල නැතුව ඔයා වැඩ ටික කරගන්න transaction fail වුණා කියලා. මොකද මේක අනිවාර්යයෙන් මේක complete වෙනවා. ඒ නිසා ටික වෙලාවක් යනවා මේකේ transaction complete වෙන්න. ওই ටික තමයි යාළුවනේ ප්‍රධාන වශයෙන් අපිට මේකේ කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඇවිල්ලා අර task කියපු තැන තියෙනවා අන්තිම task එක. ඒකත් ඔයා මේ task කියන තැන අන්තිම task එකත් complete කරගන්න එතන හරි ලකුණක් වැටලා තියෙයි. ওই ටික තමයි ප්‍රධාන වශයෙන් කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයාට ඔයාගේ point බලා ගන්න පුළුවන්. දැන් point ටික වැඩි වෙලා තියෙන්නේ නැති. වැඩි වෙලා ඇති. ඊට පස්සේ ඔයාට ඔයාගේ referral link එක ගන්න පුළුවන් මෙන්න මෙතන. මේ invite friend කියලා තියෙනවා. ඒක හරහා ඔයාගේ referral link එක ගන්න පුළුවන්. මෙතන copy referral code කියන එක ක්ලික් කරලා ඒක share කරන්න social media වල ඔයාට කැමති platform එක share කරලා පුළුවන් තරම් යාළුවෙක් ඉවර ගන්න බලන්න. ඒ විදිහට පුළුවන් ඔයාට point එක ඉවර ගන්න. ওই ටික තමයි යාළුවනේ ප්‍රධාන වශයෙන් කියන්න තියෙන්නේ. ඔයාට මොකක් වීඩියෝ සම්බන්ධ ගැටලුවක් තියෙනවා වීඩියෝ බලලා comment section එක comment එකක් දාන්න. අදට මේ වීඩියෝ සමු ගන්නවා. සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.